ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මේ වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. අද වීඩියෝ අපි කතා කරන්නේ ඔයාලා හැමෝටම වැදගත් විදිහේ දෙයක් සම්බන්ධයෙන්. ඒ තමයි මම ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා. ජනවාරි මාසයේ සිට අස්වැසුම කපා හැරීමක් සිදු වෙනවා කියලා කතාවක් යනවා. මේක ඇත්තක්ද? කපා හැරෙන්නේ කොයි වගේ අයටද? නැත්නම් හැමෝගෙම අස්වැසුම ඉවත් වෙනවද කියලා. ඇත්තම කිව්වොත් එහෙම දෙයක් තාම කවුරුත් එහෙම يعني විශේෂයෙන් සඳහන් කරලා නැහැ අස්වැසුම හැමෝගෙම කපා හැරෙනවා කියලා. එහෙම කිසිසේත්ම සිදුවන්නේ නැහැ. මොකද මම කලින් මුතු වීඩියෝ එකදී කතා කරලා එන අවුරුද්දේ දිගටම ඔයාලට අස්වැසුම ලබා දෙන බවටත් ඒ වගේම මේක ලබා ගන්න, ඒ කියන්නේ කපා හැරපුවට ලබා ගන්න පුළුවන්. ඒ වගේම එයාලා කරන්න ඕන දේවල් මොනවද කියලා. ඒතකොට මේ අස්වැසුම කපා හැරීමක් සිදු වෙනවා නම් සිදුවන්නේ ජනවාරි මාසයේදී මේ වගේ අයට. ඒ කියන්නේ ඔයාලා ෆෝම් ෆිල් කරලා දුන්නේ නැත්නම්. ඒ කියන්නේ මම කිව්වා ඔයාලට ඊළඟ අවුරුද්දට නැවතත් ෆෝම් ෆිල් කිරීමක් අවශ්‍ය වෙයි කියලා. ඒක ෆෝම් ෆිල් කරමු නැති අයට ගොඩක් දුරට කැපීම සිදු වෙන්න පුළුවන්. ඒතකොට එයාට ඒ වුණාට ආයෙ නැවත ලබා ගැනීම හැකියාව දෙන කැපීමක් කිව්වට එයාට ඒක ලැබුණේ නැති වුණාට එයාට ආයෙ ෆෝම් ෆිල් කරලා නැවත ඒක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම කලින් විදිහටම බොරු දේවල් කියලා අස්වැසුම ලබා ගත්ත අයගේ කපා හැරීමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රජයේ ජොබ් එකක් කරන කෙනෙක් ඉන්නවනම්, ඒ වගේම ඔයාලා ගෙදර ඉන්න සියලුම දෙනා රැකියාවල් වල නිරත වෙනවනම්, ඒ වගේම ඔයාලගේ පෞල් පසුබිම සලකා බලලා තමයි මේ අස්වැසුම කපා හැරීම සිදුවන්නේ. එවැනි දේවල් තියෙන අයගේ හැර අනිත් සියලු දෙනාගේම අස්වැසුම අනිවාර්යයෙන්ම ලැබෙනවා. මම අර කියපු කාරණාවල් අනුව තමයි ඒ අයගේ තමයි අස්වැසුම ජනවාරි මාසයේ කපා හැරීමක් සිදු වෙනවා නම් සිදුවන්නේ. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි වීඩියෝ එක ගෙන ආවේ. මම හිතන්නවට මේ අප්ඩේට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. මේ සම්බන්ධයෙන් හොයපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිතලා දැනගන්න වීඩියෝ එක මතකව ෂෙයා කරන්න. channel එක දිගටම රැඳිලා ඉන්න මෙවැනි වීඩියෝස් ඉස්සරහට බලන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් පහළ තියෙන subscribe button එක click කරලා channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.